හවස් වෙලා මට ඔය පැත්තට පොඩ්ඩක් යන්න හිතුණා. ඉතින් මම රාලි මාමත් එක්ක ඔයට යන්න පිටත් වුණා. පොඩි වැස්සකුත් ගිහිපු හින්දා අවට පරිසරය හරිම ලස්සනයි. මෙතනින් තමයි ඔයට යන්නේ. බලන්නකෝ මම ඇද්දිම දැකපු දේ මොකක්ද කියලා. චූටි පැණිකුරළු රංචුවක් ඉකිල්ලනවා. හරිම ලස්සනයි පරිසරය. හිමිහිට ඔයට ආවට පස්සේ මට මෙතනින් යන්න හිතුනේම නැහැ. කොච්චරවත් වෙලාවක් යනවා දැනෙන්නවත් නැහැ මෙතන ඉද්දි. මේ ඔයත් එක්ක මතකයන් ගොඩාක් මගේ තියෙනවා. පොඩි කාලේ කවුරු හරි යාළුවෙක් අපේ ගෙදර ආවම මම යාළුවට මේක පෙන්වන්න අනිවාර්යෙන් අරන් එනවා. ඇත්තටම මට ඉස්සර ඉඳන්ම හිතුනේ මේක අපේ ගමට තියෙන ලොකුම ලොකු සම්පතක් කියලා. අතීතයත් පොඩ්ඩක් මතක් කර කර ඉද්දී වැස්සක් ආව හින්දා මම යන්න පිටත් වුණා ගෙදර. වැස්සට කලින් යන්න ඕන හින්දා. හැබැයි මගදී මම දැක්කා මේ කිරියලකල ගස් වගේක් තියෙනවා. මට මතක් වුණා අම්මට දීලා මේක හදාගත්තා නම් රොටියක් එක්ක ප්ලේන් ටිකක් බොන ගමන් ඒක කන්න තිබුණා කියලා. ඉතින් මම පුළුවන් තරම් කඩාගත්ත කිරියලකල ගොඩක් තිබුණෙත් නෑ එතන. කවුරු හරි කලින් කඩලා තිබ්බා. ඊට පස්සේ බලන්නකෝ ඒ ටික කඩාගෙන යන්න මම පිටත් වුණාට පස්සේ මේ කවුද පාර හරස් කරගෙන ඉන්නේ කියලා. ඉතින් මෙතනින් යන්න නම් මට පොඩි වෙලාවක් ගියා. රාල් මාම ගියාට මට බයයි